සුපිරි. ලුණු ගාන්න ගාන්න. මොනගේ විදියට උණු වතුර දාගන්නවා. ඌ එච්චරයි දැන් ඔක පොඩි. සෝරි සර් මම දන්නේ නැහැ. හායි යාළුවනේ. ඔන්න අපි අද අලුත්ම වැඩක් කියන්නේ cooking with Chudi Diaries වලින් අපි මේ හබල පිටි හදන්න තමයි හදන්නේ. අපේ අලුත්ම වැඩේ මේක බලමු කොහොමද අපි හබල පිටි හදන්නේ කියලා මම සපෝට් කරනවා. මෙයා හදනවා. එහෙනම් අපි හබල පිටි හදමු. කොටස් දාලා. අපි මුලින්ම හබල පිටි ගන්නවා. ඒකට මේක හදන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. විනාඩි 5ක් වගේ යන්නේ. හරිම සෝ. හරිද? හරි. ඔයා කාලේ තියනද මේවා? නෑ මම මේකට උණු වතුර දාගන්න. අපේ අම්මා කියපු විදියට නම් උණු වතුර ටිකක් වැඩි කරනවා. අම්මා කියපු විදියට තමයි හදන්නේ. හදලා නෑ මේක කලින්. මේක වැඩිපුර දාගන්න කිව්වා මේ උණු වතුර. අම්මා කියපු විදියට උණු වතුර දාගන්නවා. උඩට දාගන්න කිව්වා. හරිද? ඊපස්සේ මේක පොඩි වෙලාවක් වහලා තියන්න කිව්වා. හරිද? වැඩි වෙලාවක් යන්නේ මේව හදන්න. ඔව්. මේව ගුණයිලු. විශ්වභාව සෞන්දර්ය ඉඳගෙන තමයි හදන්න වෙනම අවසර කන්න. හබල පෙති හදන්නේ අවසර කන්න. ඒකත් මේක තැම්බෙන්න තියලා වැඩි වෙලාවක් තියන්නේ ඔව්. හරිද? ඊට පස්සේ මේකට කරන්න තියෙනවා පොල් දාන්න. මොකද මේකද? ඔව් මේක මේ වතුර ටික පෙරුවට පස්සේ පොල් දානවා. පොල් දාලා සීනි දාන්න දාන්න. හරි. එහෙනම් කන්න අපි කොට කියන්නේ. ටිකක් අපිට පොඩි වෙලාවක් මද වෙලාවක් අපිට දෙන්න පින්න වෙනවා ටිකක්. ඒ මද වෙලාව පොඩ්ඩක් මේක දැන් මේ ඉවනේ අපේ අම්මා කියන්නේ ඊට දාන්නකො මේක රසනෙට තැම්බෙනවා කියන්නේ. මේක පෙරා ගන්න. ආයෙත් දැන් පෙරා ගන්න. පොඩ්ඩක් කරන්න ගන්න. පිච්ච ගන්න නැතුව පෙරා ගන්න ඕනේ. ඇත්තටම දන්නේ මේවා ගැන කිසිම අවබෝධයක් නැහැ. අපි පෙරාගත්තා. තාමත් පසුබිසු පෙරාගන්න ලැබුවා. පෙරාගෙන වතුර ටික විසික් කරනවා. මේක පෙරාගත්ත ඊට පස්සේ විසික් කරනවා. හරි. ඒක කලවම් කරනවා නේද? මේකෙන්ද? ඔව්. හරි අපි ඊට පස්සේ පෙරාගත්ත පස්සේ ඉතුරු වෙච්ච මේකට පොඩ්ඩක් කලවම්. පොල් ටික දාන්න. කර ගන්නවා ගයිස් පොලිස් පොලිස් දාන්න. පොල් ඔක්කොම පොල්. ඔක්කොම දාන්න. මික්ස් කරගත්තට පස්සේ පොල් ඔක්කොම දාන්න. පොල් ටික දාන්න. ඔක්කොම පොල් ටික අපි මේව ලස්සනට දාගන්නවා. ලස්සනට දාගන්න ලබනවා. දැන් මික්ස් කරනවා. දාපු පස්සේ හරි. පොල් ටික ඔක්කොම පොඩක් මික්ස් කරලා පොල් ඔක්කොම දාගත්තා. දැන් ආයෙමත් මික්ස් කරනවා. අද අපි දෙන්නු තමයි කැම හදන්නේ. හොඳට හොඳට කලවම් කරන්න. දැන් ඔයාලට ඕන සීනි දාගෙන කන්න පුළුවන් නොදා කන්නත් පුළුවන්. අපි සීනි දානවා ලුණුත් දානවා. පැණි දාගන්න පුළුවන්. පිටු පැණි උමත් දාලා කන්න. පිටු පැණි නේද? ඉතින් නෑ. මේ පැණි මුකුත් පැණි නෑ. පැණි ඒක අපි හින්දා ඒක නිසා සීනි දාන්න. හරි. ඒව සීනි දාන්න. සීනි ටික මික්ස් කරගෙන ඉවරයි පොල් ටික. හදන්නේ අද. ඊට පස්සේ මේ සීනි හැන්දා. උමත් දාන්න ටික වැඩිපුර සීනි. වැඩිපුර දාන්න කියන්නේ මම සීනි ටිකක් දාන්න. එක හැන්දයි. මේ මේසන් හැන්දල් මේ සැන්දක් හැන්දි දෙකයි හැන්දි ඔය ඇතුලේ අපිට ඕන මදි වුණොත් දාගෙන කන්න පුළුවන්. මන් දන්නේ හැන්දි තුනයි මේසන් හැන්දිනේ. දැන් ආයෙමත් මික්ස් කරගන්නවා. සුන්දක් තියෙනවා සුපිරි සුන්දක් තියෙනවා. ලුණු දෙන්නේ නෑ ලුණු. ලුණු දාන්න බලන්න ලුණු අපි බලමු දෙන්න කොයි විදියට ලුණු දාන්න. සීනි වැඩියෙන් දාන්න නම් ලුණු අඩුවෙන් දාන්න ඕනේ. අපිට බලන්න. මේ සැන්දි භාගයක් වගේ ඔකත් මික්ස් කරලා. ඒ හොඳට මික්ස් කරලා මම දා ගන්නවා. හරි ලුණු දාගත්තා, සීනිත් දාගත්තා. සීනි තුනයි. හොඳට මික්ස් කරලා. දැන් දෙන්නට කියලා කැම හදවගෙන කනවා. හරි. ඊට පස්සේ මේ හදින් යන්න සමානයි. හරිද?
මේවා හදනකොට හොන් මේ කොණ්ඩේ හැම බැඳ ගන්න නැත්නම් මම අපි දෙන්න බැඳගන්නේ සමා වෙන්න අපිනේ කන්නේ කමන්නේ කාටවත් දෙන්නේ මේ කාටවත් මේවා දෙන්නෙත් නෑ මේවා විකුණන්නෙත් නෑ අපි මදලා අපිම කනවා oh my god අපි අදනේ ඔක්කොම අපි කන්නේ කාටවත් විකුණන්නෙම නෑ දෙන්නේ හරි දැන් ඉන්නු හරි ගානවා පිට දාලා කාලවල දැන් හරිද ඌ එච්චරයි දැන් ඔක පොඩි සෝරි සර් මම දන්නේ නෑ මේ පිංගානේ මොකද ඔකටම දාන්න කමන්න පොල් තියෙනවා කමන්නේ පොල් දාලාත් තියෙන්නේ ඔකට පොල් ඉබ්බ වෙන පිංගානේ දිනාවේ නෑ මෙතනට කමන්නේ හරි මේ සීනේ හැබල පිට හදාගෙන ගන්න පොඩ්ඩක් හැබල පිට මේ දැන් හැබල පිටිද පිටි නෑනේ හැබල තමයි දාගත්තා ඊට පස්සේ අපි මේ සීනි ගත්ත හැන්දෙන් ජෑම් බෝතලයක සීනි දානවා ජෑම් නෙමෙයි ජෑම් බෝතලයක හැන්දි දෙකක් ගිරාවා දෙකෙන් අපි ලුණු සීනි දැම්මා හරි දැන් අපි කන ඔයාටත් හඳක් කොහොමද එපා ඔක්ගෙන් කවුරු ඉන්නේ ටිකක් ඉන්න මම ඉස්සෙල්ලාම කාලා බලමු ප්‍රහරි ගියා හැබල පිට ඊරහයි සුපරි ලුණු ගාන්න කී ගාන්න පොල්ලුයි පැණි දැස්ස එනවා ඔයත් කල්ලා මේ ඇත්තටම රයි ඇත්තටම රයි ගාන්ට මම මේ පළවෙනි පාරට හබල පෙති කන්නේ ඇත්තටම රයි මම හිතුවේ මේ කිව්වම මොන වගේ එකද කියලා හදාගන්නත් ලේසි රයි ලුණු මේව ගාන්නම රයි ඔයගොල්ලෝ මේ විදිහට හබල පෙති හදාගන්න රහට කන්න පුළුවන් ගුණයි ලුණු ඔව් ගුණයිලු කඩේ තියෙන ලැබ 100 පැකට් එකක් 150 කොච්චරද 170 මම මතක නැහැ වෙන්නේ 170ක් වගේ වෙන්නේ රහයි මේ වගේ හදාගෙන කන්න ඔයගලන්ට අවශ්‍ය ප්‍රමාණයට රහයි අපි තවත් මේ වගේ මේ කෑම හදන වීඩියෝ එකකින් එනවා අපි මේ අලුත් වැඩේ කෑම හදන එක පොඩි දෙයකින් පටන් ගත්තා ඔව් ලේසි දෙයකින් පටන් ගත්තා අපි දැන් කෑම කෑවා ට්‍රැවල් කරා හතර වටේ ඊට පස්සේ දැන් කෑම හදනවා බලමු අපි තව ඉස්සරහට එක එක විදිහේ අමුතු වැඩ කරනවා අපිත් එක්ක හැමදාම එකට ඉන්න හරිද අපිත් එක්ක එකට ඉන්න අපි අලුත් වීඩියෝ බලා ගන්න පුළුවන් එහෙනම් අපි යමු අපි මොකද කරන්නේ subscribe කරන්න like කරන්න share කරන්න එහෙනම් අපි ගිහින් හබල පෙතිත් එක්ක අදට ජය වේවා හැමෝටම